සුබ දවසක් වේවා කියලා පිළිගන්න මගේ යාළු හැමදෙනාම අද මිස්ටෙක් YouTube channel එකට. ඉතින් අද මම මේ වීඩියෝ එකකින් ඔයාලට අරන් ඇවිල්ලා තියෙන මේ දවස්වල ට්‍රෙන්ඩින් එකක් වෙලා යන මෙන්න මේ වීඩියෝ එකේ තියෙන විදිහට ඔයාගේ ෆොටෝ එකකුත් මෙන්න මේ විදිහට කොහොමද AI tool use කරලා නිර්මාණය කරගන්න කියලා කියලා දෙන වීඩියෝ එකක් අරන් තමයි මම අද ඇවිල්ලා තියෙන්නේ. ඉතින් යාළුවනේ අපි එහෙනම් වීඩියෝ එකට යන්න කලින් ඔයාලා තාම මව subscribe කරලා නැත්නම් දැන් මගින් subscribe කරන්න. අපි බලමු ඔයාගේ ෆොටෝ එකකුත් මෙන්න මේ විදිහට නිර්මාණය කරගන්නේ කොහොමද කියලා. හරියන්නේ මුලින්ම ඔයාලත් ඔයාලගේ ෆෝන් එකේ Google Chrome එකට යන්න ඕනේ. Google Chrome එකට ගිහිල්ලා search bar එකේ Gemini AI කියලා search කරගන්න. Gemini AI කියලා ගැහුවාම එන උඩම result එකේ ඇතුළට ගියාම ඔයාලට මෙන්න මේ වගේ interface එකක් තමයි බලා ගන්න හම්බෙන්නේ. ඒකේ මෙන්න මෙතන search bar එක ළඟ තියෙන ධන ලකුණක් ඔයාලා අන්නේ click කරලා ඔයාලගේ ෆොටෝ එක මෙන්න මෙතනට add කරගන්න ඕනේ. ඔයාලා මෙතනින් අප්ලෝඩ් ෆයිල් කියන තැනට ගිහින් ක්ලික් කරලා ඔයා ගැලරියේ තියෙන හොඳ පැහැදිලි ෆොටෝ එකක් මෙන්න මෙතෙන්ට දෙන්න. දීලා ඉවරලා මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන ප්‍රොම්ප්ට් එක අරන් ඇවිල්ලා මෙතෙන්ට පේස්ට් කරලා සෙන්ඩ් කරන්න. ඊට පස්සේ ඔයාලගේ ෆොටෝ එකත් ඔටෝමැටික් ටික වෙලාවක් ජෙනරේට් වෙන්න පටන් ගන්නවා. ඉතින් විනාඩියක් වගේ කාලයක් යද්දි ඔයාලට මෙන්න මේ විදිහට ඔයාලගේ ෆොටෝ එකක් නිර්මාණය කරලා දෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ ෆොටෝ එක උඩ ක්ලික් කරන් ඉඳලා මෙතන ඩවුන්ලෝඩ් ඉමේජ් තියලා මේ ෆොටෝ එක ඔයාගේ ගැලරියට ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් යාළුවනේ මේ දවස්වල ට්‍රෙන්ඩින් වෙන අනිත් AI ෆොටෝ එක තමයි මේ නිල් පාට කෝට් එකක් ඔයා ඇඳන් ඉන්න වගේ තියෙන වීඩියෝ එක. ඉතින් යාළුවනේ ඒක හදන්නත් මෙන්න මේ විදිහට මෙතන තියෙන ප්ලස් මාක් එක ක්ලික් කරලා ඔයාලගේ පැහැදිලි ෆොටෝ එකක් Gemini AI වලට දෙන්න. දීලා ඉවරලා මෙතනින් මම මේ දීලා තියෙන අනිත් ප්‍රොම්ප්ට් එක මෙතෙන්ට දීලා ටික වෙලාවක් ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට ඒ ෆොටෝ එකක් ජෙනරේට් වෙලා පෙන්නනවා. ඉතින් යාළුවනේ ඔයාලත් මේ විදිහට ෆොටෝ හදලා TikTok ඔයාලගේ FB එකේ WhatsApp එකේ ස්ටේටස් වල දාලා ඔයාගේ ෆොටෝ එකත් වෛරල් යව ගන්න. ඉතින් මේ දේ නොදන්න කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න කියලා ඉල්ලනවා. තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙනකම් මම අදට ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්.